අම්මේ කොහොමද? ඔන්න ඉතින් අද දවසේ පටන් ගත්තෙම මේ වගේ පොද වැස්සකින්. චූටි දෝනිත් මේ වෙලාව වෙද්දී නම් නැගිටලා ඉන්නේ. ඉතින් එයත් එක්ක අද දවස පටන් ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ ඉතින්. මුලින්ම චුට්ටක් එළියට ඇවිල්ලා අපි වැස්ස බැලුවා. එයත් හරි මාසයි මේ වැඩේ කරන්න නම්. ඊට පස්සේ ඉතින් දුවට මොනවද අද උදේට දුන්නේ කියලා අපි බලමුකෝ. ඉතින් අද බබාගේ උදේ කෑම වේලට මම හදාගත්තේ කුරක්කන් රොටි. බබාගේ බර නැහැ කියන අම්මලාටත් මෙන්න මේ කුරක්කන් රොටි එක නම් ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. හදලා ඔයාගේ බබාටත් දීලා බලන්නකෝ. මුලින්ම මම කුරක්කන් පිටි ටිකක් දාගත්තා. ඒකටම පාන් පිටි ටිකක් වෙන්න ගත්තා. මේ පාන් පිටි වෙනුවට ආටා පිටි හරි ඕට්ස් පිටි ටිකක් හරි එකතු කරගන්න තියෙනවා නම් ගොඩක් වටිනවා. හැබැයි මම මේ වෙලාවේ නම් ඕට්ස් බ්ලෙන්ඩර් කර ඉන්න ගියේ නැහැ. ඉතින් තිබුණ පාන් පිටි එක ගත්තා මගේ ලේසියට. ඕට්ස් වගේ දෙයක් මේ වෙනුවට එකතු කරනවා නම් ගොඩක් හොඳයි. ඉතින් මේ රොටි එකට මම මීට අමතරව ලුණු ටිකක්, කරපිංච ටිකක්, ඒ වගේම හීනියට කපාගත්ත කැරට් ටිකක් වගේම ටිකක් වැඩිපුර පොල් එකතු කරගන්නවා. මොකද එතකොට රොටිය සොෆ්ට් වගේම හරිම රසට එනවා. බබා හරිම ආසයි කන්නත්. පොල් ටිකක් වැඩිපුර දාගත්තට පස්සේ අවුරුද්දට වැඩි බබෙක්ට නම් ඉතින් ලුණු ටිකක් එකතු කරගත්තට කමක් නැහැ. මගේ බබාට දැන් අවුරුද්දට වැඩි නිසා මම ලුණු ටිකකුත් ඒ වගේම බටර් ටිකක් එකතු කරා. එතකොට රොටි එක හොඳ සොෆ්ට් විදිහට බබාට හොඳ රසකුත් එක්ක අර කිරි රසක් වගේ එනවා බටර් ටිකක් එකතු කරගත්තම. ඉතින් ඒ නිසා මම ඒවත් දාලා හොඳට මේ ටික අනා ගන්නවා තලපයක් වෙනකන්. අර සාමාන්‍ය රොටි හැබැයි මෙතනදී අර ටිකක් සාමාන්‍ය රොටියක් හදනවට වඩා චුට්ටක් තෙතමනේ තියෙන්න තමයි අපි අනා ගන්න ඕනේ මේ රොටි මිශ්‍රණය. ඉතින් බබත් එක්ක නම් චුට්ටක් අමාරුයි. මම එයාටත් දීලා එයාවත් ළඟින් තියාගෙන තමයි ඉතින් වැඩ ටික කරගත්තේ නා. ඉතින් අපේ බබා මම දන්නේත් නැහැ බලද්දි එයා පිටි ටික අනන ගමන්ම කාලා තිබුණා පොඩ්ඩක්. එහෙම තමයි ඉතින් නේද? චුටි බබාලනේ. ඊට පස්සේ අතට පුංචි ප්‍රමාණයෙන් අරන් බබාට කන්න හිතෙන විදියට බබාට ඇති ප්‍රමාණයට අරගෙන අපිට රොටි හදාගන්න පුළුවන්. මේක චුට්ටක් විතර අර මං කියවනේ වතුර ගතිය චුට්ටක් වැඩි කරන්න. එතකොට තමා මේ හරි සොෆ්ට් එකට හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දෙපැත්ත දාලා කන ගානට හොඳට කරගෙන රොටි ටික පුච්චගෙන අපිට පුළුවන් බබාට කන්න දෙන්න. මේ බබාගේ උදේ කෑම එක අද මම දුන්නා. එයාට කුරක්කන් රොටිත් එක්ක ස්ට්‍රෝබෙරි තමයි දුන්නේ. කුරක්කන් රොටි නම් මම සතියකට වතාවක් දෙවතාවක් අනිවාර්යයෙන්ම හදලා දෙනවා බබාට. මම ඉස්සරහට බබාගේ බර කොහොමද මම හොඳ තත්ත්වේ පවත්වාගෙන යන්නේ කියලා මම මාසෙන් මාසෙට බර වැඩි කරගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් අරගෙන එන්නම්. ගොඩක් කොඩ්ද? රසයිද? ගොඩක් රසයිද? ගොඩාක් පේනවනේ ඉතින් ඔය කොලන් ටික ඔක්කොම කනවද? කෑම එක නම් කෑවා. ඉතින් මට හරිම සතුටුයි. ඇත්තටම අපි බබාලට හරිම ආසාවෙන් හදලා දෙන මේ කෑම ඒගොල්ලෝ ඔක්කොම කනවා කියන්නේ ඇත්තටම හිතට පුදුම නිදහසක් වගේම මාරම සතුටක් මට නම් දැනෙනවා. මම මේ වීඩියෝ එකට වොයිස් කරන්නේ දෙසැම්බර් 4 වෙනිදා. මෑත කාලේ අපි රටක් විදියට මුහුණ දුන්න දරුණුතම ස්වභාවික විවසනයට මුහුණ දීලා ආයෙම පාරක් තමන්ගේ ජීවිතේ පටන් ගන්න වෙරදරන කාලයක්. තමන් හරි හම්බ කරපු හැමදේම තමන්ගේ ඇස් පන අපිටම දිය වෙලා ගිහිල්ලා අවසානයේ ඇත්තටම මඩ ගොඩක් විතරක්ම ඉතුරු වෙලා තියෙනවා. ගොඩාක් සමහර අයගේ ගෙවල් නැහැ. තිබ්බ තැනක්වත් හොයාගන්න නැහැ. සමහර ගම්මාන පිටින්ම නාය ගිහින් තිබුණා. ඇත්තටම හරිම ඛේදනීය තත්ත්වයක් ලංකාව තුල තියෙන්නේ. තමන්ගේ කියන හැම දෙයක්ම නැති වෙලා ජීවිතේ බිඳුවේ ඉඳලා පටන් ගන්න වෙරදරන හැම කෙනෙක්ටම කිසිම කරදරයක් ලෙඩක් දුකක් නැතිව ජීවිතේ ඉතිරි කාලය සතුටින් ගෙවන්න ලැබෙන්න ඕනේ. කෑම කාලා මේ විදිහට ටිකක් එළියේ බබාව තියන් හිටියා. ඉතින් ඊට පස්සේ මම ඇතුළට ආවා. මොකද හරිම සීතලයි. මේ දවස්වල පොඩ්ඩක් කාලගුණය වෙනස් වෙලා තියෙනවා.
ඔන්න ඉතින් අපේ බබා දැන් කෑම කෑවනේ කාලේ ඉවරලා ගෙදර තමා මේ අතු ගන්නනේ. දැන් බබා මම කරන හැම දෙයක්ම එයාටත් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මම තව අමතරව කොස්සක් තියන් ඉන්නවා. මොකද එතකොට මට ලේසි එයාට ඒක දීලා මට මගේ වැඩේ කරගන්න පුළුවන්. දැන් බබාට හොඳටම තේරෙනවා. දැන් අවුරුදු 1කමාරක්නේ බබාට. එතකොට එයාගේ කිලිටු ඇඳුමක් තිබුණොත් ඒක ලොන්ඩ්‍රි බකට් එකට දානවා. ඒ සෙල්ලම් කරලා ඉවරුණාට පස්සේ සෙල්ලම් බඩු ටික එයා මගෙත් එක්ක මස් කරනවා. මොකද පුංචි කාලේ මේ දේවල් හුරු කරන්න ඕනි. එහෙම නැතුව බබෙක්ව ඇත්තටම හදලා වැඩක් නැහැ කියලා තමයි මගේ නම් අදහස. කිසිම පිළිවෙලක් නැතුව පිරිසිදුකමක් නැතුව බබෙක්ව හදන්න නම් හොඳ නැහැ කිසිම අම්මෙක්. මේ ගෙදරත් අතු ගාලා එයා ඉතින් දොර වහනවා. ඊට පස්සේ ඇත්තටම බබා මේ වෙලාවේදී නම් උදේ 9ත් පහ වෙලා මට හිතෙන්නේ. වොෂ් එකක් එහෙම දාලා ඉතින් ඉන්න සෙල්ලම් කරන ගමන් තමයි දැන් නම් ඉන්නේ. මේ වගේ මේ විදිහට එයා කාලා උදේට කාලා පැය එකමාරක් දෙකක් හිට වෙන වගේ සෙල්ලම් කරනවා. ඊට පස්සේ තමයි මම ආපහු දවල්ට නාවලා එයාව නිදි කරන්නේ. මේ අතරතුර කාලෙදි මම එයාගේ අමතර වේලක් දෙනවා. දැන් අද කුරක්කන් රුටි නිසා මට හිතුණා ටිකක් ඝන ආහාරයක් නිසා මම ඇත්තටම අමතර වේලක් දුන්නේ නැහැ. මොකද කුරක්කන් රොටි වගේ දෙයක් කද්දි බඩ පිරෙලානේ හොඳටම. ඒ නිසා ඔන්න ඉතින් මම අමතර වේලක් නම් දෙන්නේ ගියේ නැහැ බබාට. මේ වගේ වැස්ස නැති දවසක නම් මම බබා උදේ කෑම එක ගත්තට පස්සේ වොෂ් එකක් එහෙම දාලා ගොඩක් වෙලාවට කරන්නේ ටිකක් ගෙදරින් එළියට එක්කන් යන එක. හැබැයි ඉතින් අද එහෙම බෑනේ. අද දවසම වහින නිසා මම මේ ගේ ඇතුළෙම තමයි බබාව තියන් හිටියේ. එහෙම පොඩ්ඩක් ඉතින් බබාටත් බෝරින් එක. මම ඒ නිසා තමයි ටිකක් වැඩිපුර අද එයත් එක්ක මේ විදිහට සෙල්ලම් කරා. kangaroo me show me panda show me tiger show me lion giraffe monkey elephant fox kangaroo yay good girl ni baba. ඉතින් මේ වෙලාව වෙද්දිනුත් උදේ වගේම වැස්ස. මම මේ වෙලාවේ බබා නිදි නිසා මගේ දවල් කෑම එක හදාගත්තා. අද මම දවල්ට දුන්නේ බබාට පරිප්පු වලට නිවිති දාලා ඒ වගේම බිත්තරයක් තම්බලා හල්මැස්සු ටිකක් බැදලා මේ ටික තමයි මම බබාගේ දවල් කෑම එකට දුන්නේ. නම් බබා මේකත් ආසාවෙන් කෑවා. ඉතින් ඒකත් කෑවට පස්සේ පොඩ්ඩක් බබා පොඩි නැප් එකක් දැම්මට පස්සේ අපිට හවස තිබුණා ඩොක්ටර් අපොයින්ට්මන්ට් එකක්. ඉතින් අපි ඒකට ගියා. ඉතින් ඒ වැඩත් කරගෙන අපි ගෙදරට ආවා. ඒ ආවට පස්සේ මම බබාට එළවලු බත් එකක් තමයි රැට හදලා දුන්නේ. ඉතින් බබා ඒකත් කෑවා. කාලා එයා නිදාගත්තා. මේ වෙලාවේ පීඩාවට පත් වෙලා ඉන්නේ අහිංසක ජනතාව වෙනුවෙන් තමන්ගේ යුතුයකම් ඉටු කරන බොහෝ පිරිස් ඉන්නවා. මම දැක්කා සෝෂල් මීඩියා වල පුදුම විදිහට මිනිස්සු උදව් කරනවා පෙන්නනවා. ඉතින් ඒ හැමෝටම තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව ඒ කරන මෙහෙයට බොහොම ස්තුතිවන්ත වෙන ගමන්ම අපිට පුළුවන් හැම විදියකටම උන්ට පොඩි දෙයකින් හරි උදව්වක් වෙමු.